සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද ඔයාලා මේක එකතු වෙලා ඉන්නේ ස්කිල් ෂොප් ප්‍රොජෙක්ට් එකෙන් ගේන 15 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ අපේ සෙලර් ඩෑෂ්බෝඩ් එකේ ඩිසයින් එක මම කොහොමද හදාගත්තේ කියලා. ඉතින් දැන් මේ ඔයාලට පේනවා මේ තියෙන අපේ ස්කිල් ෂොප් එකේ ඩෑෂ්බෝඩ් එක. ඉතින් මෙතන අපේ හෙඩර් එකේ ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරලා මෙතන ඩෑෂ්බෝඩ් එකට යන්න පුළුවන්. ඉතින් මේ තියෙනවා අපිට ඩෑෂ්බෝඩ් එකේ ටැබ්ස් 3ක් හදාගෙන තියෙනවා. ඉතින් පළවෙනි එකේ තියෙන අපේ ඩෑෂ්බෝඩ් එක. ඉතින් දෙවෙනි එකේ තමයි අපේ පබ්ලික් ස්ටෝර් කියන එක තියෙන්නේ. ඉතින් මේ ස්ටෝර් එකට අදාළ ඒවා තමයි තියෙන්නේ මෙතන. ඉතින් මම මුලින්ම ඩෑෂ්බෝඩ් එක වලට එක්ස්ප්ලেইন කරලා ඉන්නම් කොහොමද මම ඩිසයින් එක මේ විදිහට හදාගත්තේ කියලා. ඉතින් මෙතන ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් මේ විදිහට ඩෑෂ්බෝඩ් කියලා. ඊට පස්සේ ටෙක්ස්ට් එකක් දාලා තියෙනවා මැනේජර් ස්කිල්ස් ඇන්ඩ් earnings කියලා. ඊට පස්සේ රයිට් සයිඩ් එකේ මේ විදිහට add new skill කියන බටන් එකක් දාලා තිනවා. ඉතින් මේ බටන් එක ක්ලික් කරාන් පස්සේ අපිව ස්කිල් එකක් රෙජිස්ටර් කරන පේජ් එකට තමයි නැවිගේට් කරන්නේ. ඊට පස්සේ මෙතන ඩෑෂ්බෝඩ් එකේ මෙන්න මේ විදිහට කාඩ් 4ක් බලා ගන්න පුළුවන්. පළවෙනි එක total earnings, පස්සේ total buyers, ඊට පස්සේ active skills සහ average ratings විදිහට. ඉතින් මෙතන your skills කියන section එකේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ database එකේ තියෙන products තමයි මෙතන skills තමයි මෙතන display කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම dashboard එකට අදාළ dashboard එකේ code එක දාලා තියෙන්නේ. ඉතින් අන්තිමට මෙතන footer එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලට explain කරන්නම් කොහොමද public store කියන එකේ design එක හදාගත්තේ කියලා. ඉතින් මේ තියෙන අපේ public store එකට අදාළ design එක. ඉතින් මෙතන your store front කියලා මෙතන මේ විදිහට දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ විදිහට manage and customize how your skills appear to customers කියලා text එකක් add කරලා තියෙනවා. ඊට පස්සේ right side එකේ මේ විදිහට add skill කියලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිව navigate කරන්නේ අපේ product registration page එකට. ඉතින් ඊට පස්සේ මෙතන sort by එකක් දාලා තියෙනවා. කියන්නේ අපිට අදාළ product එක sort කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මම දාලා තියෙනවා sort by එක. select එකක් මේ විදිහට. ඊට පස්සේ මෙතන අපේ right side එකෙන් showing 10 of 100 skills කියලා මේ විදිහට text එකක් පෙන්නනවා. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් දැනට manual විදිහට products 3ක් තමයි දාගෙන තියෙන්නේ. ඉතින් මෙතන products 3ක් add කරලා තියෙනවා මේ විදිහට. ඉතින් manual තමයි මේවා design කරගෙන තියෙන්නේ. තාම back end code මුකුත් කරලා නැහැ. ඉතින් මෙන්න මේ විදිහට එක product එක හැම product එකම ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට batch දෙකක් තියෙනවා. ඉතින් මේ batch දෙකේ පළවෙනි batch එකේ advanced විදිහට සහ දෙවෙනි batch එකේ active විදිහට තමයි තියෙන්නේ. ඉතින් product එකක් active ද deactive ද කියන එක තමයි මෙතනින් පෙන්නන්නේ. ඉතින් මෙන්න මේ විදිහට product images ටික බලා ගන්න පුළුවන්. සහ මෙතන අපේ product එකට අදාළ product title එකට සහ description එක වලට බලා ගන්න පුළුවන්. මෙතන 50 customers, ඊට පස්සේ මෙතන reviews එක add වෙලා තියෙනවා. ඊට පස්සේ price එක සහ අන්තිමට මෙතන edit and deactivate කියලා buttons දෙකක් මෙතන බලා ගන්න පුළුවන්. මෙතනින් edit කියන එකෙන් අපිට අපේ product එක edit කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන deactive එකට අදාළව මෙතන deactive එකේ තියෙන අපේ product එක active සහ deactivate කරන button එක. ඊට පස්සේ මෙතන අන්තිමට ඔයාලට බලා ගන්න පුළුවන් pagination part එකක් මේ විදිහට add කරලා තියෙනවා. ඉතින් මේවා තාම back end code කරලා මුකුත් නැහැ. ඉතින් ඊට පස්සේ අවසානයේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා අපේ footer එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ඩිසයින් එක හදාගෙන තියෙන්නේ. ඉතින් දැන් මම VS Code එකට ගිහින් පෙන්නන්නම් කොහොමද මම ඩිසයින් එක කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන අපේ seller dashboard එකට අදාළ කෝඩ් එක. ඉතින් මම මුලින්ම මෙතන ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ අපේ total එකට අදාළව කෝඩ් එක. ඉතින් මෙතන අපේ dashboard එකේ මෙතන total සහ total buyers, total earnings විදිහට හදාගෙන තියෙන එකේ back end part එක තමයි ඒක. ඉතින් මම ඒක මෙන්න මේ විදිහට තමයි හදාගෙන තින්නේ. ඊට පස්සේ view එකක් දාලා මෙතන අපේ tab වලට අතර මාරු වෙන එක තමයි මෙතන හදාගෙන තින්නේ. ඉතින් ඒකට href තමයි පාවිච්චි කරලා තින්නේ. ඊට පස්සේ මෙතන tab store front, ඊට පස්සේ tab messages, ඊට පස්සේ tab dashboard කියලා මෙන්න මේ විදිහට හදාගෙන තිනවා. මෙන්න මේ විදිහට තමයි design එක හදාගෙන තියෙන්නේ අපේ tab navigation එකට අදාළව. ඉතින් ඊට පස්සේ මේ තියෙන tab dashboard එකට අදාළ code එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒක කෝඩ් කරලා තියෙන්නේ. මම මෙතන ටැග් එකට අදාළව මෙසේජ් එක
ඇඩ් කරලා තියෙනවා ඩෑෂ්බෝඩ් කියලා. ඉතින් ටැබ් එක ඩෑෂ්බෝඩ් කියන එකට සමානයි නම් මෙන්න මේ ඩෑෂ්බෝඩ් එක තමයි පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන මම අන්තිමට මෙතන else if එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ස්ටැබ් අපේ ටැබ් එකේ ස්ටෝර් ෆ්‍රන්ට් එකට සමානයි නම් ඒ ස්ටෝර් ෆ්‍රන්ට් එකේ අදාළ කෝඩ් එක මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ කරනවා. ඉතින් මම මුලින්ම ඔයාලට එක්ස්ප්ලেইন කරන්න අපේ ඩෑෂ්බෝඩ් එක. ඉතින් මේ විදිහට ඩෑෂ්බෝඩ් එකට පළවෙනි සෙක්ෂන් එක විදිහට ඇඩ් කරලා තියෙනවා. මේ විදිහට අපේ ටෙක්ස්ට් එකක් දාලා තියෙනවා ඩෑෂ්බෝඩ් සහ manage your skills කියලා. ඊට පස්සේ මෙතන href එකක් දාලා තියෙනවා අපේ අර add new skill කියන බටන් එකට. ඉතින් මේක href එක navigate කරන්න අපේ products register php file එකට. ඉතින් ඊට පස්සේ මේ තියෙන අපේ stats section එක. ඉතින් මම මේක කලින් වීඩියෝ එකේදී explain කරා කොහොමද මේක හදාගත්තේ කියලා. ඊට පස්සේ මෙතන තියෙන අපේ your skills and recent orders කියලා. ඉතින් මේකෙත් මම හදාගත්තා මෙන්න මේ විදිහට තමයි අපේ design part එකට අදාළව මෙතන අර අපේ skills ටික loop වෙවි පෙන්වන්නේ අපේ product වලට අදාළව අපේ table එකේ තියෙන database එකේ තියෙන data ටික මෙන්න මේ විදිහට පෙන්වනවා අපේ seller products කියන අපේ මම ඒක දාගෙන තියෙනවා අපේ මෙන්න මේ විදිහට array එකකට. ඉතින් ඒ array එකෙන් එකින් එකට product එක ගන්න කියලා තමයි මෙතන for each එකක් දාලා කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන else if එක ගත්තොත් මෙතන else if එක කියන්නේ අපේ tab කියන variable එකේ store front කියන එකට සමානයි නම් මෙතන අපේ store front එකට අදාළ code එක තමයි මෙතන display කරන් තියෙන්නේ. මේක තියෙන්නේ ඒකේ code එක. ඉතින් පළවෙනි section එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට h2 tag එකක් දාලා මම මෙතන your store front කියලා text එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන paragraph එකක් මේ විදිහට add කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන href එකේ මෙන්න මේ විදිහට add skill කියන බටන් එක තමයි තියෙන්නේ. ඉතින් ඒකට මම මෙන්න මේ විදිහට product register php file එකට යන විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මේ තියෙන අපේ store and filtering එක sorting එකටයි filtering එකටයි අදාළ code එක. ඉතින් ඒකටත් මම මෙන්න මේ විදිහට css පාවිච්චි කරලා තිනවා tailwind. ඉතින් ඊට පස්සේ මෙතන label එකක් add කරලා තිනවා sort by කියලා. ඊට පස්සේ මෙතන selector එකක් දාලා තිනවා මේ විදිහට. ඉතින් option වලට මෙන්න මේ විදිහට values add කරලා තිනවා newest price high to low price ඊට පස්සේ rating customers කියලා මෙන්න මේ විදිහට හදාගෙන තියෙන option ටික. ඊට පස්සේ මෙතන ආයි මෙන්න මේ විදිහට div එකක් දාලා මෙතන අපේ මෙන්න මේ විදිහට show 10 of 100 කියලා products display කීයක් product count එක කියලා තමයි මෙතනින් මම හදාගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන store එකේ front view එකේ products grid ටික තමයි මෙතනින් හදාගෙන තියෙන්නේ. ඉතින් මෙතන product grid ගත්තොත් මෙතන දැනට එකයි display වෙන්නේ එකක් display වෙන විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන පල්ලෙහාට ගියන් පස්සේ මේ විදිහට තුනක් display වෙන විදිහට තමයි මම හදාගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තුනක් display වෙන විදිහට මම හදාගෙන තියෙනවා. ඉතින් මම මේකේ code එක පොඩ්ඩක් minimize කරලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒක හදාගෙන තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට හදාගෙන තියෙනවා ඒක. ඉතින් මේ තියෙන්නේ අපේ pagination එකට අදාළ code එක. ඉතින් මේ විදිහට මම pagination එකත් CSS පාවිච්චි කරලා හදාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට anchor tag පාවිච්චි කරලා තමයි මම මේක හදාගෙන තියෙන්නේ. ඉතින් anchor tag වලට මෙන්න මේ විදිහට first previous ඊට පස්සේ මෙන්න මේ විදිහට 1 ඊට පස්සේ 2 3 කියලා දාලා තියෙනවා. ඉතින් මෙතන 2 එකේ මම මේ විදිහට background එක blue කරලා තියෙනවා, text එක white කරලා තියෙනවා. ඊට පස්සේ ඒක hover වෙද්දි text එක black වෙන විදිහට හදාගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ අවසානයේ මම මේ විදිහට footer එකත් include කරගෙන තියෙනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපේ product එකේ මේ විදිහට code එක හදාගෙන තියෙනවා. මම product එකට අදාළ code එක පෙන්නන්නම්. ඉතින් මේ තියෙන අපේ product image එකක් මේ විදිහට add කරලා තියෙනවා. ඊට පස්සේ product එකේ status badge එක මේ විදිහට හදාගෙන තියෙනවා active කියලා. ඊට පස්සේ මේ විදිහට level badge එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ අපේ product එකේ info එක තමයි ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මේකට product එකේ title එක, description එක සහ rating එක සහ customers ලා ගන්න මෙතනට add වෙලා තිනවා. ඊට පස්සේ අන්තිමට price එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ action buttons දෙක තමයි මේ තියෙන්නේ. ඉතින් deactive සහ edit කියන buttons දෙක මෙන්න මේ විදිහට මම හදාගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ seller dashboard එකේ code එක සහ මම design එක හදාගෙන තියෙන්නේ. ඉතින් design එකත් මෙන්න මේ විදිහට හදාගෙන තියෙනවා. ඉතින් හිතනවා අදගෙනව වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙනවා ඇති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.